ඔයාලව ආයිබෝන් කියලා අදරෙන් පිළිගන්නවා. ඉතින් අද පෙන්වන්න යන්නේ කොහොමද දොඩම් වීදුරුවක් පහසුවෙන් අපේ නිවසේදීම පිළියෙල කරගන්න කියලා. ඉන්දියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව වගේ රටවල් වල පහසුවෙන් වැවෙන පැංගිරි කුලයට අයත් මේ දොඩම් විවිධ ප්‍රභේද දක්නට ලැබෙනවා. ඇඹුල් දොඩම්, පැණි දොඩම් වගේ විවිධ ප්‍රභේද. ඉතින් මේකෙන් ඇඹුල් දොඩම් කියන දොඩම් වර්ගය තමයි මම අද වීදුරක් හදන්න යන්නේ. ඉතින් ඒකට මේ මම කදාගත්ත දොඩම් කීපයක් තියෙනවා. ඒකෙන් මම ඉදුණු ගෙඩිය පොතු මේ විදිහට ඉවත් කරගන්නවා. මේකේ පැංගිරි ගතිය අඩු කරගන්නවා. මේක කපලා අයින් කරාම නැත්තම් මේකේ ඉස්මවල මේ පැංගිරි ගතිය නිසා තිත්ත ගතියක් එන්න පුළුවන්. ඉතින් මේ දොඩම් ගත්තම ඇස් පෙනීම වර්ධනය කිරීමට ඉවහල් වන විටමින් A, සම පැහැපත් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වෙන විටමින් E අන්තර්ගතයි. ඒ වගේම ශක්තිය, මේදය, ප්‍රෝටීන්, පොටෑසියම්, කැල්සියම්, බීටා කැරොටින් වැනි සංඝටකත් බහුලයි. ඉතින් මේ දොඩම් වීදුරුවක් දවසට පානය කරනවා නම් හෘද ස්පන්දන වේගය පාලනය කරනවා වගේම රුධිර පීඩනය අවම කර කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාමට ඉවහල් වෙනවා. මේ විදිහට දැන් මම දොඩම් ගෙඩිය දෙකට කපා ගත්තා. පොතු ඉවත් කරගෙන ඊට පස්සේ මේ වගේ කුඩා ප්‍රමාණයේ අත්මැසිමක් මම පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලන්ටත් මේක වෙළඳ පොලේ පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. දොඩම් දෙහි වගේ දේවල් මිරික ගන්න. ඊට පස්සේ මේ දොඩම් බෑය මේ විදිහට දාලා මම මේකේ ඉස්ම ටික මේ භාජනයකට මිරික ගන්නවා. මේකේ ඇට රේණු ඉවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේකෙන් පැංගිරි විතරයි භාජනයට එකතු වෙන්නේ. මේ ඉස්ම ටික මේ විදිහට මිරික ගන්නවා. ඉතින් මේ වගේ දොඩම් වීදුරුවක් අපි දුර ගමනක් යනකොට යන්න කලින් බීලා යනවා නම් අපිට නිරන්තරයෙන් එන පිත රෝග නිසා ඇතිවන වමනේ වළක්වා ගන්න හොඳ ආයුර්වේද ප්‍රතිකර්මයක්. ගමන් මහන්සිය, විඩාව, තිබහව